අයබෝවන් මම අද ඉන්නේ කතරගම පූජා නගරයේ. අපි පූජා නගරය පසු කරමින් සිතුල්පව්ව රජමහා විහාරස්ථය වෙත පුතා ගන්න තමයි යන්න හදන්නේ. දැන් අපි සිතුල්පව්ව රජමහා විහාරස්ථානයට යටිලා තියෙන පාර දිගේ යන ගමන් ඉන්නේ. සිතුල්පව්ව විහාරස්ථාන යන මාර්ගය දෙපස විවිධ නවාතැන් පොළවල් වගේම ග්‍රාමය දක්නට ලැබෙනවා. දෙපැත්තෙන් කොළපැහැති තුරුලතාවල් පිරිච්ච මාර්ගයක් හරහා තමයි සිතුල්පව්ව මාර්ගයට යන්න තියෙන. විශේෂයෙන්ම යාල අභය භූමිය හරහා යන්න තියෙන්නේ. මෙතන මේ කතරගම සිට සිතුල්පව්ව දක්වා යන මාර්ගය කිලෝමීටර් 17ක් විතර තියෙනවා. ඔයගොල්ලෝ එනවා නම් නැත්නම් ඔයගොල්ලොන්ට එන්න පුළුවන් තිස්ස මහාරාමයේ සිට B422 මාර්ගයේ යෝධ කණ්ඩිය වැව පසු කළා හමුවන කිරින්ද සිතුල්පව්ව මාර්ගයේ කිලෝමීටර් 24ක් පමණ ඇවිල්ලත් සිතුල්පව්ව රජමහා විහාරස්ථානයට එන්න පුළුවන්. මේකට වඩා මෙතනින් එන එක මං හිතන්නේ ළඟයි සිතුල්පව්වට විහාරස්ථානයට පුදු ගන්න. ඔන්න මම දැන් ඇවිල්ලා ඉන්නේ යාල අභය භූමියට ඇතුල් වෙන ස්ථානයේ. මෙතනදී අර සිවිල් ආරක්ෂක නිලධාරියෙක් ඉන්නවා. එයාට අපි වාහනේ ඉන්න ප්‍රමාණය, වාහනේ නම්බරේ ආදී විස්තර ලබා දීලා එන්න ඕන. අපේ මල්ලි ගිහිල්ලා ඒ විස්තර ලබා දීලා නැවතත් වාහනයට නැග්ගා. අපි දැන් ඔන්න යාල අභය භූමියට වාහනය ඇතුල් කරන ගමන් ඉන්නේ. මේ ඇතුල් වෙනකොටම විවිධ නුපවුරු අපිට දැක ගන්න පුළුවන්. ඔන්න අපි දැන් සිතුල්පව්ව විහාරස්ථානයට යන්න යාල අභය භූමියට ඇතුල්වත් වුණා. දෙපැත්තෙම කටුපඳුරු සහිත ගස් තමයි විශේෂ වැඩිපුර දකින්න ලැබෙන්නේ. ඉඳහිට ටිකක් ඉහළට විහිපු ගස් දකින්න පුළුවන්. දැන් අපි යන වෙලාව නම් දවල් 2 විතර වෙලා ඇති. ඒ වගේ මැටි පාරක තමයි යන්න තියෙන්නේ. විදුලිය මම දැන් සිතුල්පව්වට යනකම් විදුලි කණු දක්නටත් ලැබෙනවා. මම හිතන්නේ මේ වෙලාවට අපිට සත්තු වැඩිය දකින්න ලැබෙන එකක් නෑ යාල අභය භූමියේ. යමු අපි ඉතින් ඉස්සරහට. පඳුරු සහිත මේ දෙපැත්තේ තියෙන තුරුලතාව දක්නට ලැබෙනවා. විශාල උස් ගස් නම් කොහොමද දකින්න හම්බෙන්නේ නැහැ මේ පාරේ. මේ අපි ඉස්සරහින් මොනරෙක් කැලේට ඇදුනා. අපි මෙච්චර කල් සතෙක් දකින්න ලැබුණේ නැහැ කිය හිටියට මොනරෙක් හරි අපිට දැක ගන්න අවස්ථාව ලැබුණා. සිතුල්පව්ව විහාරස්ථානය බැමිණි පියාසාගතය නිසා විනාශ වුණාට පස්සේ 1909 පුරාවිද්‍යාඥ හෙන්රි පාකර් කියන මහත්මයා මුලින්ම හොයාගෙන තියෙන්නේ. ඊට පස්සේ 1922 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙහි නටබුන් ගවේෂණය කරලා සොයාගෙන සංස්කරණය ආරම්භ කරලා තියෙනවා. අපි මෙතනින් හැරිලා යනවා. අනිත් පැත්තෙන් ගියොත් යාල වනාභූමියට යන විසුන්දොරටුවට යන්න පුළුවන් වෙන හින්දා මේ අපේ ගාල්ලටත් මේ පුරා මේ ස්ථානය වැදගත් වෙනවා. ඒ කියන්නේ සිතුල්පව්ව විහාරස්ථානය දැනට පවතින ওই තත්ත්වයට
ගෙනීමට අගාල්ලේ යටගල විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ කෙනෙක් විදිහට වැඩ සිටි කලෙහි රතනජෝති ශ්‍රී ගුණරතනා විධාන නායක ස්වාමීන් වහන්සේ මූලිකත්වය දරමින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවත් එකතු වෙලා අද ඔය තියෙන තත්ත්වයට සිතුල්පව් විහාරස්ථානය පත් කිරීමට උන්වහන්සේ විශාල දායකත්වයක් ලබා දීලා තියෙනවා. ඉතින් අපි දිගටම මේ පාර දිගේ යනවා. ඉතින් මේ පාර යනකොට අතුරු මාර්ගවලදී අනුමානගත හම්බ වෙනවා. ඔන්න අපිට පිල් විදහාගත්ත මොනරෙකුත් අපිට දැක් ගන්න ලැබෙනවා. ඔයගොල්ලන්ට හරියට පේනවද දන්නේ නැහැ. අපිට අපේ මල්ලියට කියමු පොඩ්ඩක් ඉස්සරහට වාහනේ ගන්න කියලා. ඔයා ඩිංග සතාට කලබලයක් නොවන විදියට හිමින් වාහන ඉස්සරහට ගනිමින් ඉන්නේ. බලන්නකො ඒ මොනට පිල් ඉදහගෙන ඉන්න හැටි. තා සෙබඩුන් දෙදෙනෙක් යවට සැරිසරන දැක ගන්න පුළුවන්. මම ජනේලෙන් එළියට කැමරාව දාලා ඔයගොල්ලන්ට ඒ මොනරාව පෙන්වන්න. දැන් ඔයගොල්ලන්ට ටිකක් ඊට වැඩිය හොඳට දැක ගන්න පුළුවන් කියලා හිතනවා. ඊට දෙපසින් අර සෙබඩුන් දෙන්න ඉන්න ඔයගොල්ලෝ දැක ගන්න පුළුවන් නේ. හරි චමත්කාර දර්ශනයක එකක්. නැවතත් අපි එතනින් පාස් කරලා සිතුල්පව් විහාරස්ථානය වෙත යන ගමන් ඉන්නේ. මෙතනත් බෝඩ් එකක් අපි ගහලා තියෙනවා. අර පැත්තෙන් කියොත් නැවතත් මං හිතන්නේ යාලා බේබුමිට ඇතුල් වෙන යුසුම් දොරටුව අසලට යන්න පුළුවන්. අපි මේ පාරෙන් සිතුල්පව් විහාරස්ථානය වැඳ පුදා ගන්න යමු. මෙතනින් යන එක ළඟයි කියලා මං හිතනවා. හරියට ටිකක් ලස්සනයි. මේ දවස්වල මං හිතන්නේ ඊයේ විතර මේ පැත්තට වැහැලා තියෙනවා. එතනින් තන වතුර පිරිච්ච තැන එහෙම අපිට දැක ගන්න තියෙනවානේ. හිමින් තමයි ඉතින් වාහනේ යන්න වෙන්නේ මේ පාර. ඔන්න අපි සිතුල්පව් රජමහා විහාරස්ථානය ළඟටම ඇවිල්ලා ඉන්නේ. ඉස්සරහින් අලුතෙන් තොරණක් ඉදි වෙන බව පේන්න යන්නේ. අපි තොරණ මැදින් ඉස්සරහට යන්. අපි මේ කෙලින්ම යන්න හදන්නේ සිතුල්පව් රජමහා විහාරස්ථානයේ වාහන කාපාක් එකට. එතනට ගිහිල්ලා අපි වාහනේ එතනින් දාලා සිතුල්පව් විහාරස්ථානය වැඳ පුදා ගමු. මේ පාර නම් හොඳට තාර දාලා අස්සල හරි ගස්සලා තියෙනවා. දෙපැත්තේම ගස් මං හිතන්නේ වවලා වෙන්න ඕන. ලස්සන ගස් දක්න ලැබෙනවා. ඉතල්ලේ හැසිරෙන අලියෙක් අපිට ඉස්සරහින් පේනවා. ඔයගොල්ලන්ට පේනවත් දන්නේ නැහැ. බලන්න එතන මේ ගස් ඉඳලා තියෙන විදිය දැක්කහම අපිට හිතා ගන්න පුළුවන් වර්තමානයේ ගස් ඉඳලා දිච්ච ගස් වගේ කියලා. ඔන්න අපි දැන් ගොඩක්ම ලං වෙලා තියෙන්නේ සිතුල්පව් විහාරස්ථානයේ කාපාක් එකට. අන්න ඉන්න අලියෙක් ඉදල්ලේ ඇවිදිමින් ඉන්න අලියෙක් ඉන්නවා. මෙතනින් අපි කාපාක් එකට වාහනේ ඇතුල් කරනවා. සෑහෙන විශාල කාපාකයක් තමයි තියෙන්නේ සිතුල්පව් විහාරස්ථානයේ. ඒ වුණාට එච්චර වාහන දකින්න ලැබෙන වාහන 3-4ක් වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ අද. ලස්සන වතු පාට මල් ගහකුත් අපිට දකින්න පුළුවන්.
සිතුල්පව්ව විහාරස්ථානයේ චෛත්‍යරාජාණන් වහන්සේ අපිට ඈතින් දැක ගන්න පුළුවන්. අපි මෙතනින් ආයෙ නතර කරලා අපි සිතුල්පව්ව විහාරස්ථානයේ ඉඳ පුතා ගන්න යමු. මේ ඔබට දකින්න බැරිවෙන සිතුල්පව්ව පර්වතය. මේ පර්වතය සිත අලවන පර්වතයම නැත්නම් සිත් ගන්නාල්සුරු පර්වතය යන තේරුමෙන් මහා වංශයේ චිත්තල පබ්බත යනුවෙන්ද සමහරක් ශිලා ලේඛනවල චිතල පවත චිතල පවම කියන නම් වලින් මේ පර්වතය හැඳින්වෙලා තියෙනවා. මේක මේ විහාරය ඉදි කරන්න මූලිකත්වය කරලා තියෙන්නේ කාවන්තිස්ස රජතුමා විසින්. අපි යමු ඉස්සරහට. මේ පර්වතය උඩට මෙන්න මෙතන තමයි පඩිපෙල් මාර්ගය ඔස්සේ ඉදිරියට තමයි යන්න තියෙන්නේ. එතෙම මේ විහාරය ඉදි කරලා තියෙන්නේ දුටුගැමුණු රජතුමාගේ පියා මූලිකත්වයෙන්. දුටුගැමුණු රජතුමා එලාට විරුද්ධව සටන් ආරම්භ කරපු ඒ කාලේ මේ ප්‍රදේශයේ ඉඳගෙන සේනාව සංවිධානය කරනකොට සිතුල්පව්ව විහාරස්ථානයේ වැඩ සිටි ස්වාමීන් වහන්සේලා දානය පිළිගන්නවලා තමයි මේ යුද්ධ කටයුතු වලට ගිහිල්ලා තියෙන්නේ. එතනින් පොකුණක් දකින්න ලැබෙනවා. ඇත්තම මේ විහාරස්ථානයේ විහාර ආරාම සංකීර්ණයක්. ලෙන් 100කට අධික ප්‍රමාණයක් මෙම විහාර සංකීර්ණයේ දක්නට ලැබෙලා තියෙනවා. මේ දැන් අපි නගින මේ කන්දේ උඩට යනකොට දකින්න ලැබෙනවා චෛත්‍යයක්. මේ චෛත්‍ය ඉදි කරලා තියෙන්නේ කාවන්තිස්ස රජතුමා. දැන් මේ සිතුල්පව්ව කොටස් දෙකකට බෙදෙනවා. මහා සිතුල්පව්ව සහ පුංචි සිතුල්පව්ව කියලා. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. මේ යාල වන උද්‍යානයේ සුන්දරත්වය මෙතන ඉඳලා නරඹන්න පුළුවන්. ඔයගොල්ලෝ මම පුංචි සිතුල්පව්වත් ඈත ඉඳලා පේන දර්ශනයක් පෙන්වන්නම්. බලන්න මේ පැත්තෙන් තියෙන ගලත් මුතුම විදියට පිහිටලා තියෙන්නේ. කොහොමද? බොහොම වයිබ් එකක් තියෙන මෙතනනේ. අමුතුම වයිබ් එකක් තියෙන අර වියලි කාලෝගණයත් එක්ක. මෙතනින් අපි ආයි උඩට ගිහිල්ලා බලමු චෛත්‍ය දිහාවට. මේ විහාරස්ථානයේ විවිධ වැඩ කටයුතු සඳහා දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයන්ගේ වේලුසුමන නන්දමිත්‍ර පුස්සදේව ගෝඨාභිමරණි යෝධීන්ද අනුග්‍රහය දක්වලා තියෙනවා මේ විහාරය ඉදි කිරීමට. මේ දැන් ඔයගොල්ලෝ මේ දකින්න ලැබෙන්නේ වර්තමාන ඉදි කිරීම තමයි. ඒ කාලයට අනුරූපීව සකසන ලද වර්තමාන ඉදි කිරීම. වැටක් එහෙම දාලා තියෙනවා ආරක්ෂිත මේ ගාල තරණය කිරීමට. සිතුල්පව්ව උද්‍යාන දර්ශනය. දැන් මේ අපි පියකට පෙර නැගගෙන ඉන්නේ මහා සිතුල්පව්ව මුදුනට. ඔබට ඉස්සරහින් පේන මේ චෛත්‍යරාජාණන් වහන්සේ ඉදි කරන ලද්දේ දුටුගැමුණු රජතුමාගේ පියා වන කාවන්තිස්ස රජතුමා.
මේක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව මේ චෛත්‍ය උස අඩි 37ක් පමණ වෙන බව සඳහන් වෙනවා. දැන් මේකේ වටේටම ටයිල් අරලා තියෙන්නේ. මේ වෙලාවේ මාර රස්නයක් පරිසරයේ තියෙන්නේ. ඒකින්ද කකුල් පිච්චෙන තරමට රස්නේ. යමු ඉස්සරහට. දැන් අපි මහා චෛත්‍යරාජන් වහන්සේ වැඳගෙන පල්ලෙහාට බහින ගමන් ඉන්නේ. මගේ වම් පසින් ඔයගොල්ලෝ පේනවා ඇති නෂ්ටාවශේෂ වෙච්ච චෛත්‍යරාජන් වහන්සේ කීප නමක්. මේ චෛත්‍යරාජන් වහන්සේ කාවන්තිස්ස රජතුමාගේ චෛත්‍යරාජයන්ට පරිවාරව වසභ රජතුමා විසින් ඉදි කරන ලද පරිවාර චෛත්‍යරාජයන් වහන්සේලා 10ක් ඉදි කරා කියලා කියනවා. නමුත් මට දැක ගන්න ලැබුණේ දැනට මෙතනින් 5ක් 6ක් වගේ ලස්සනට පඩිපෙළක් නිර්මාණය කළ දෙන වර්තමානයේ මේ ගල් වලින් පල්ලෙහාට බහගෙන යන්න. යමු ඉස්සරහට. අපිට ඈතින් වෙනෝ අපේ නැගෙනහිර පැත්තෙන් වගේ පුංචි සිතුල් පවුව. යමු ඉතින් ඉස්සරහට. මේ හැමතැනම වගේ පොඩි පොකුණු මේ දක්නට ලැබෙන. මොකද මේ නිම විහාර සංකීර්ණයේ 12000කට අධික භික්ෂුන් වහන්සේලා වැඩ සිටියා. ඒ උන්වහන්සේලාගේ ජල අවශ්‍යතාවන් සපුරා ගන්න මේ වගේ තැන ජල පොකුණු නිර්මාණය කරලා තිබුණා. ඒ නැති කියලා මම විශ්වාස කරනවා. ඊළඟට අපිට ඉස්සරහින් දකින්න ලැබුණා ගල්කණු වලින් යුක්ත ගොඩනැගිල්ලක්. ඒක මං හිතන්නේ මේ උපෝසථාගාරයක් තමයි තියෙන්නේ. මේක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යයනයට අනුව මේ තට්ටු කීපයකට ඉදි කරන ලද උපෝසථාගාරයක්. ඒකේ මුහුණු පැත්ත කෙළවරින් පඩිපෙළක සලකුණු දක්නට ලැබෙනවා. යම් බලන්න අපි අනිත් පැත්තට. ඉතාමත් රමණීය අන්දමට තැනින් තැන ගස් එහෙම ඉන්දරා බොහොම අලංකාරව විහාර සංකීර්ණයේ දැන්ට සංරක්ෂණය කරලා තියෙනවා. ඉතින් පල්ලෙහාට ගියාම තමයි සිතුල්පව්ව විහාරගේ දක්නට ලැබෙන්නේ. අපි මෙතනින් ඉස්සරහට ගිහලා බලමු මොනවද බලන්න තියෙන්නේ කියලා. මෙතනත් ගල් ලෙනක් දැකිය හැකි වෙනවා අපිට. යමු බලන්න එතනට. මේ හැමතැනම එකපාරට ටයිල් වලින් පොළොව ආවරණය කරලා තියෙනවා වර්තමානයේ. හැමතැනම වගේ මේ විශාල ගල් කුරු දකින්න ලැබෙනවා. මම මෙතනට ගියා. මෙතන පල්ලෙහාන් වගේ අපිට දැක ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩ ඉන්න ගල් ලෙනක්. සුදුරෙද්දක් එහෙම දාලා තියෙන. එතන මම හිතන ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩ ඉන්නවා.
දැන් මේ අපි ඇතුල් වෙන්න හදන්නේ සිතුල්පව්වේ ලෙන් විහාරගේට මුලින්ම බෝඩ් එකක් ගාලා තියෙනවා පාවහන් ගලවා ඇතුල් වන්න කියලා. මෙන්න අපිට දැන් ওই ප්‍රදර්ශනය වන ලෙන් විහාරය අඩි 67ක් පමණ දිගින් යුක්ත වෙනවා. ඒ වගේම අඩි 30ක් පමණ උසයි. මේ ඇතුලේ සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් අපිට දැක ගන්න පුළුවන් කියලා කියනවා. අපි ගිහිල්ලා බලමු ඇතුළට මොනවද අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ කියලා මේම ලෙන් විහාරයේ ඇතුලේ. මුලින්ම කියන්න ඕනේ දකින්න ලැබෙන උළුවස්ස මම හිතන්නේ කලින් නිර්මාණය කරපු උළුවස්සක්. මෙතුල් වෙනකොටම මගේ වම්පසින් හිඳි බුදු පිළිම වහන්සේ නමක් දකින්න ලැබෙනවා. ඊට අමතරව මේ වැඩ සිටින සතපෙන බුද්ධ ප්‍රතිමාව අඩි 37ක් පමණ දිගින් යුක්ත වන බුද්ධ ප්‍රතිමාවක්. මෙහි අනුරාධපුරයට අන්තපුර යුගයට අයත් වන බිත්තිසිතුවම් වලින් නිර්මාණය කරලා තියෙනවා වගක් පැවසෙනවා. නමුත් මේ ලෙන් විහාරය තුළ තියෙන අඳුරු බව එක එම චිත්‍ර අපිට හරියට දක්වන්න ලැබෙන්නේ නැහැ. මේ ලෙන් විහාරයේ උඩ ප්‍රදේශයේ දැලුවත් කිසිම සිතුවමක් අපිට දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඒකට සෑහෙන සාන්ත බවක් මේ ලෙන් විහාරය තුළ දැක ගන්න පුළුවන්. වර්තමාන ප්‍රතිසංස්කරණය පසුව ඊළඟට අපිට යන්න තියෙන්නේ පුංචි සිතුල්පව්වට. ඒකට යන්න තියෙන්නේ මෙම ලෙන් විහාරයේ ඉදිරිපසින් ඇටි තියෙන මාර්ගයේ. ඒකම අපි එතනම දකුණු පසින් තියෙන බෝධිඝරයටත් ගිහිල්ලෙමු. කොහොමද දැන් සිතුල්පව්වට යන ගමන් අපිට දකුණු පැත්තෙන් පේනවා එදා පිහිටි බෝධිඝරය හා පටිමාඝරය. දැන් මම මුලින්ම ඇතුල් වෙන්න හදන්නේ එදා ඒ පිහිටි පටිමාඝරයට. පඩිපෙළ කීපයක් ඉස්සරහින් දක්නට ලැබෙන. එතන සඳකඩ පහනක් වගේ දෙයක් දකින්න ලැබෙන. ඇතුල් වෙන තැන සමහා ඇතුල් වුණාමත් ඊට අමතරව එදා පිහිටි කල්කුණවල කොටස් තමයි දක්නට ලැබෙන්නේ. ඇතුලේ ඒ අපේ බුදුරජාන් වහන්සේගේ පිළිම වහන්සේ වඩා හිඳු පද්මය දක්න ලැබෙනවා. එතනින් නැවතත් එළියට ආවහම අනිත් පැත්තෙන් දක්න ලැබෙන්නේ බෝධිඝරය. මේ බෝධිඝරයේ එදා ජයශ්‍රීම බවදී දෙතිස්පල බෝරුකක් රෝපණය කරලා තිබුණ බවක් තමයි දැනගන්න තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු බෝධිඝරයේ මොනවද දක්නට ලැබෙන්නේ කියලා. තනින් තන වෘක්ෂ ලතා වලින් යුක්තව තියෙනවා. මේ බෝධිඝරයට ඉදිරිපසින් වගේ පොකුණක් දක්නට ලැබෙනවා. මං හිතන්නේ අපි යන මාර්ගයේදී ඒක දක්නට ලැබෙවි පුංචි සිතුල්පව්වට. ඔන්න මම දැන් ඇතුල් වෙන්න හදන්නේ ඒ බෝධිඝරයට එදා තිබිච්ච බෝධිඝරය දැනට දක්නට ලැබෙන්නේ ඒ දෙතිස්පල බෝරුක වඩා හිඳු ඒ බෝධි ප්‍රාකාරය. එතන බෝධි ප්‍රාකාරය ගහලා තිබ්ච බෝඩ් එකක් ඇట్లా තිබුණා. ඉතින් මම ඒ කට්ටියට දැක් ගන්න පුළුවන් විදිහට නැවත සකස් කරලා මේ දකින්න ලැබෙන්නේ බෝධීන් වහන්සේට මල් පූජා කිරීමට සකස් කර තිබුණු මේ මල් ආසනය. ඊළඟට වටේ ගල් කණු. ඔන්න අපි පුංචි සිතුල්පව්වට යන්න
පටන් ගත්තා. මගේ දකුණු පැතින් තරමක් විශාල වැවක් වගේ එකක් දකින්නට ලැබෙනවා. මම හිතන්නේ මේ සිතුල්පව්වේ වැඩ සිටි 12000කට අධික භික්ෂුන් වහන්සේලාට පෑන් පිපාසය සහ ස්නානය කිරීමේ අවශ්‍යතාවයන් සඳහා මේ වගේ විශාල වැවක් හෝ විශාල පොකුණක් වෙන්නේ නැති පොකුණ නිර්මාණය කළ දිනදා රජවරු, විශේෂයෙන්ම වලගම්බා රජවරු, කාවන්තිස්ස ආදී අනුරාධපුරයේ රජකම් කළ විශාල රජවරු කීප දමක්ම මේ දෙනෙක්ම මේ විහාරයට අනුග්‍රහය දක්වලා තියෙනවා. වගේම දසමහායෝධයන්ගෙන් කීප දෙනෙක් මේ විහාරයේ වැඩ කටයුතු සඳහා සහයෝගය ලබා දීලා තියෙනවා. අපිට ඉතින් පඩිපෙළ මුලින්ම නගිනකොටම දක්න ගන්න ලැබෙනවා ලෙනක්. අපි ලෙන පැත්තට ගිහිල්ලා බලමු. එදා රහතන් වහන්සේලා වැඩ සිටපු ඓතිහාසික ලෙනක් තමයි මේ ඔබට දක්න ලැබෙන්නේ. ඒකෙන් විශේෂයෙන්ම මේ 12000 අධික භික්ෂුන් වහන්සේලාට සෙවන සැලසීම සඳහා විශාල වශයෙන් මේ වගේ ලෙන් බොහොමයක් මේ ප්‍රදේශයේ පිහිටලා තියෙනවා. අපි එහෙම ඉස්සරහට ගිහිල්ලා බලමු තවත් මොනවද දක්න ලැබෙන්නේ කියලා. වැඩි උස නැති රුක්ගමු අතරින් වැටිලා තියෙන මේ පාර දිගේ අපි ඉහළටම යන්න බලාපොරොත්තුව. වැඩි සෙනගක් ඉතින් දක්න ලැබෙන්නේ. තවත් වගේ වම් පැත්තේ තවත් ලෙනක් අපිට දකින්න ලැබෙනවා. ඒ වගේ ලෙන් විශාල ප්‍රමාණයක් මේ විහාර ආශ්‍රමයේ දක්නට ලැබෙනවා. ඒකයි මේ සිතුල්පව්ව ආරණ්‍යයේ දක්න ලැබෙන විශේෂත්වය. දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ තවත් ලෙනක් අසලට. ඒකේ වටේටම වගේ ප්‍රතිතානි භික්ෂුන් වහන්සේලා වැඩ සිටිට තියෙනවා. අපි අනිත් පැත්තට ගිහිල්ලා බලමු කොහොමද කියලා පැත්තේ තත්ත්වය. පටිපෙළකුත් අපිට පේනවා. මෙතනත් භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න ඇති. මෙතන මේ පිළිබඳ විස්තර ඇතුළත් පොරු ප්‍රවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සවි කරලා තියෙනවා. අපි යන පාරට ගිහිල්ලා ඊට යමු. මේ සිතුල්පව්ව හැමතැනම වගේ විශාල කරුකුළු දකින්න ලැබෙනවා. මේ අපිට දකින්න හිඳි සැතපෙන පිළිමාංශයේ වර්තමානයේදී කරන ලද පිළිමාංශ නමක් කියලා ඒ පොරවල සඳහන් වෙනවා. පෙනන්ගේ ඉස්සරහා ඉන්න යමු අපි උඩට. ටිකක් වහිබර කාලගුණයක් තමයි මේලා තියෙන්නේ. සැහැණ රස්නයක් දැනෙනවා එකට. ඒ වගේම හරි මහන්සි ටිකට යන ගමනේ කොටේටම පුංචි ගාරු විශාල ප්‍රමාණයක් මේ මාර්ගය දෙපස දැක ගන්න පුළුවන්. ඉස්සරහින් මම හිතන්නේ කටාරාවක් කොටලා තියෙනවා. මෙතනත් ලෙනක් පෙන්නන ඕන. මේ ගල් දෙක මැදින් වැටිච්ච ගල් දොරුව මැදින් අපි උඩට යන්. දැන් අපිට ඈතින් පේනවා සිතුල්පව්වේ විශේෂ ස්ථානයක්. ඒ තමයි උඩගල.
කියන්නේ කුඩයක ආකාරයට නිර්මාණය කරපු ලෙනක් ඒක. අපි යමු ඉතින් එතනට ගිහිල්ලා බලමු. තියෙන්නේ ඒ කුඩගල පේනනේ ඔයගොල්ලෝ ටිකක් මැදින් පාරලහට ඇවිල්ලා වටේටම කුඩයක් ආකාරයට මේ ගල නිර්මාණය කරලා තියෙන ඉදා මෙතන සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේලා 200කට ආසන්න ප්‍රමාණයකට ඇස්සෙන් නොතෙමී සිටීමේ හැකියාව තිබුණයි කියලා තමයි සඳහන් වෙන්නේ. මහා විශාල ගල්කොළු මැදි කරගෙන පිහිටි ස්ථානයක් මේකත් පහු කරගෙන අපි පුංචි සිතුල්පව්වේ චෛත්‍යරාජන් වහන්සේ පිහිටි ගල්කුල දක්වා යන්න තමයි අපේ අධිෂ්ඨානය. ඉතින් අපි ඒ දක්වා ගමන් කරමු. මෙතන මේ තව දක්නට ලැබෙනවා පිපාසාවස්යන් සිදවා ගන්න නිර්මාණය වෙච්ච වතුර කරාම ජල කරාම. ඔන්න අපිට හම්බ වෙනවා ගල් පඩි පෙළක්. මේ ගල් පඩි පෙළ දිගේ ඉහළටම යන්න සිද්ධ වෙනවා පුංචි සිතුල්පව්වේ තියෙන චෛත්‍යරාජන් වහන්සේ අපි දැක ගන්න. දෙපැත්තෙම පුංචි ගල් සහ ලොකු ගල් දැකගන්න පුළුවන්. මේ ගල් අතරින් පෙට්ලා තියෙන මේ පඩි පෙළ දිගේ අපි ඉහළටම යන්නේ. කොහොම මේ අමාරුයි මේ අවස්ථාවේ සෑහෙන කාන්තක් නැගගන්න තියුණා. අපිට ඈතින් පේන පුංචි සිතුල්පව්වේ චෛත්‍යරාජන් වහන්සේ හිමීට මහා තියරමින් උඩටම යන්න තමයි වෙලා තියෙන්නේ. හරි අමාරුයි මේ වෙලාවේ. සෑහෙන රස්නයක් වල පරිසරයේ තියෙන කළු වලාකුළුකුත් හෙමින් ඔබ ඉන්න ප්‍රදේශයට එදෙමින් පවතිනවා. ඔයගොල්ලෝ දැන් මේ පේන්නේ මං ඒ කළු වලාකුළ. අපි ඉක්මනට ඒ චෛත්‍යරාජන් වහන්සේ ළඟට ගිහිල්ලා පල්ලෙහාටත් යන්න ඕනකෝ. එස්සොත් ප්‍රශ්නයක් වෙන නිසා. යමු ඉතින්. ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ සිතුල්පව්වේ අවසාන අදියරට වගේ. මේ ගල් පඩි පෙළ නැගගෙන යන අවසානයේ අපිට පුංචි සිතුල්පව්වේ චෛත්‍යරාජන් වහන්සේ දැක ගන්න පුළුවන්. දැන් ඔන්න ඩිංග ඒ චෛත්‍යරාජන් වහන්සේ දැක ගන්න ලැබෙනවා. අපේ ගමනාන්තය මේ පුංචි සිතුල්පව්වේ චෛත්‍යරාජන් වහන්සේ පිටිමාළුවට ගියාම අපට සුන්දර දර්ශනයක් දැක ගන්න හැකියාව ලැබෙනවා. යමු අපි පඩි පෙළ නැගගෙන. අන්න අපි චෛත්‍යරාජන් වහන්සේ පිටිමාළුවට ආවා. සුන්දර ගිරිපාඩ බබලන චෛත්‍යරාජන් වහන්සේ නමක් මේ වැඩ සිටිනවා. පැත්තෙන් අපි යාල අපේ භූමිය පේනවා. ඒ වගේම අපි ආපු මාර්ගයේ පිහිටි ඒ ජල තටාකය දැක ගන්න පුළුවන්. ඒ වගේම මහා සිතුල්පව්වේ පිහිටි චෛත්‍යරාජන් වහන්සේත් අපිට එතනදී දැක ගන්න පුළුවන් වෙනවා. සෑහෙන
ප්‍රදේශයක් මෙතනදී අපිට ගන්න පුළුවන් යාලබ්බේ භූමි AB කලාපය මොන්තන්නේ අපිට ගන්න පුළුවන් වෙන්නේ ඇතින් කඳු දෙකක් දර්ශනය වෙනවා කියන්න දන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවා නම් හරිය කමෙන්ට් කරන්න. මෙතෙක් පෙර ගෙනාපු සිතුල්පව්ව ගැන වාර්තා මේ වැඩසටහන ඉවර කරන්න සූදානම. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් මම මෙතනින් නවතිනවා. Thank you.